තෙරුවන් සරණයි. සුබ දවසක් සියලු දෙනාටම. අද තම්මේල් එකේ දකින්න ඇති මොකද්ද මාතෘකාව කියලා. දහම සහ වරම කට්ටිය පටලගත්ත කතන්දරයක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. දහම සහ වරම සම්බන්ධව ගැටලු බොහෝ දිනකට ඇති. ඒ ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන් වෙයි බොහෝ තුරට මා මේ කියන කාරණාත් එක්ක. මොකද අද බොහෝ කට්ටිය දහම තුල ගමන් කරනවා විවිධාකාරව. එහෙම කියන්න හේතුව දහම කියලා මම හඳුන්වන්නේ සම්මා මාගේ භාග්‍යවත් රහතු සම්මා සම්බුදු පියාණන් වහන්සේ වගේ ශාස්ත්‍රවරයන් වහන්සේලා නබි නායකතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු මේ ලෝකෙට කුමන හෝ ධර්මතාවයක් දේශනා කරපු ශාස්ත්‍රවරයන් වහන්සේලා අනුගමනය කරමින් ගමන් කරන අය ඒ ආගම් වලට නැති ඒ ධර්මයට අනුව ආගම් නෙවෙයි ධර්මයට අනුව ගමන් කරන අය ඉන්නවා. එහෙම තමයි මේ සමාජ තලයේ දුව යන්නේ. එතකොට ඔය දහම තුල ගමන් කරන ගමන් වරමක් ආවහම වරමයි දහමයි පටලගෙන තමයි අද බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ අපේ කට්ටිය. අන්න ඒ නිසා තමයි මේ දහම සහ වරම කියන කතාව ඔස්සේ කතිකාවතක් ගොඩනගන්න හිතුනේ. අද දවසේ දහම සහ වරම කියන මාතෘකාව ඔස්සේ සමහරක් වෙලාවට අද මේක කතා කරලා ඉවර වෙන්න බැරි වෙයි. කොටස් කීපයකට කතා කරන්න පුළුවන් වෙයි මට හිතන විදියට දහම සහ වරම කියන එක. අපි දහම කියන එක කෙටියෙන් කතා කරමුකෝ. අපි හැමෝම දන්නවනේ දහම කියන කතන්දරේ නේද? කෙටියෙන් කියන්නම් මොකද දහම කියන කතන්දරේ කෙටියෙන් කියන්න මොකද හැමෝම දන්නවා. YouTube වල ගත්තට පස්සේ එතකොට විවිධ ආගමික සිද්ධාස්ථාන ඔස්සේ තම තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේලා දේශනා කරපු දහම දේශනා කරනවාද ඒ අනුගාමික ශාස්ත්‍රවරයන් වහන්සේලා කියමුකෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උතුම් සද්ධර්මයේ දේශනා කරනවා ගිහි පැවිදි දෙපක්ෂයම. එතකොට ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මතාවය දේශනා කරනවා පල්ලි වලින් එන පාදලා නැත්නම් පූජකවරු. එතකොට නම්නායකතුමාගේ ධර්මයත් එසේමයි. එදින් එහාට සිටිනා වූ සියලු ශාස්ත්‍රඥයන් වහන්සේලාගේ ධර්මතාවයන් ඒ ධර්මයේ තුල ඉන්න අය දේශනා කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා මේ දහම කියන කතන්දරේ අපි හැමෝම දන්නවා. මම කෙටියෙන් කියන්නම් දහම නම් වූ මේ විශ්වීය ධමයි. දහම නම් මේ සබහා ධමමයි. තථාගතයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නබි නායකතුමා මහා දේවතාවරු ඒ සියලුම ශාස්ත්‍රවරයන් වහන්සේලා දේශනා කරේ මේ විශ්වයේ තිබෙනා වූ සැබෑම ධමයි. ඒ ශාස්ත්‍රවරයන් වහන්සේලා අවබෝධ කරගත්ත විදිහටයි ඒ දේශනා කරලා තියෙන්නේ. එතනින් එහාට බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම කියලා අපි මේ බෙදා වෙන් කරගත්තට එහෙම එකක් නැත. ඒ නිසා මේ විශ්වය තුල පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි ඒ ශාස්ත්‍රවරයන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ තුල යනකොට තමයි මෙන්න මේ කතන්දරේ හැප්පෙන්නේ. ඒ තුල යනකොට තමයි මේ කතන්දරේ හැප්පෙන්නේ. මොකද මම එහෙම කියන්නේ බොහෝ දෙනෙක් පහුගිය කාලවකවානු වල නම් ඒ කාලේ නම් මරමක් කියන එකක් ඇවිල්ලා තමයි ධර්මයේ තුලට යන්නේ. සමහර කට්ටිය වරම් කරලා ධර්මයේ තුලට යන්නේ නැහැ. යක්ෂ වරම් පැත්ත ගත්තට පස්සේ යක්ෂ පැත්ත ගත්තට පස්සේ ධර්මයේ තුලට යන්නේ නැහැ. ධර්මයේ තුල ජීවත් වෙන්නේ අය. නමුත් අද වෙනකොට ධර්මයට යොමු වෙලා ඒ විවිධාකාර බණ භාවනා කරන්න ගිහිල්ලා හෝ වේවා යම්කිසි ධර්මයක් අවබෝධ කරගන්න ගිහිල්ලා හෝ වේවා එහෙම මගක් දුරට ඇවිල්ලා
වරන් කියන ස්වභාවය හම්බ වෙච්ච කට්ටිය තමයි අද බොහෝ දුරට අවදි වෙමින් පවතින්නේ. ඒ නිසා දහමයි වරමයි පැටලලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය ගැන කතා කරන තමයි අද දවසේ ඉඳලා මේ කතිකාවත ගොඩනගන්න උත්සාහ කරන්නේ. බලමු මම වැඩිපුරම කතා කරන්නේ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ ඔස්සේමයි. එතනින් යහට ජේසුස් වහන්සේ නබිලායකතුමාතුලේ ඒ ශාස්ත්‍රවරයන් වහන්සේලා කෙනත් කතා කරන. මොකද මම ඒ තුර වැඩි සොයායාමක් නැති නිසා මම වැඩි සම්බන්ධව කතා කිරීමක් කරන්න යන්නේ නැහැ. මම දන්න දහම මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය මේ විශ්ව ධර්මය. ඉතින් ආධ්‍යාත්මිකව අවදි වෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මිකව ජීවිතයක් ගත කරනවා කියන්නේම මේ ශාස්ත්‍රවරයන් වහන්සේලා පෙන්වා දුන්නා වූ විශ්වීය ධර්මතාවය තුල ජීවත් වීමමයි. එතනින් එහාට කිසිම කතන්දරයක් නැත. ඒකට හේතුව තම තමන්ට ඕනෑ විදිහට තම තමන්ගේ සුඛ විවරණය සඳහා ලෞකික ජීවිතයේ සැපවත් කිරීම සඳහා විවිධාකාර විදිහට ඒ දර්ශනය නැත්නම් ආගම් කියලා කියාගෙන වෙනස් කරගෙන යන ක්‍රමයක් තියෙනවා. නමුත් සැඟවුණ සැබෑ දහම අද ඇත්තටම සැඟවෙලා තියෙන එක තමයි කියන්න වෙන්නේ. මතු පිටින් තිබෙන්නේ අල්ප මාත්‍රයක් තරම් ප්‍රමාණයක් තමයි. ඒකට හේතුව ත්‍රිපිටක ආශ්‍රයෙන් සහ ජාතක කතා ආශ්‍රයෙන් ආදී වූ ඒ ධර්ම කරුණු විග්‍රහ කරලා අපට උගන්වන දේශනා කරන ස්වාමීන් වහන්සේ දේශනා කරන කරුණු මත පමණයි අපේ මිනිස්සු ජීවත් වෙන්නේ. එතනින් එහාට ගැඹුරු දහමකට යන්න උත්සාහ කිරීමක් කරන්නේ නැහැ. මේ ඇහෙන දේනුයි පේන දේ විශ්වාස කරගෙන යන ගමනක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔය දහම ගැන කතා කරනකොට දහමත් වරමත් එක්ක සම්බන්ධ කරලා තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. දහම වෙලින්ම කතා කරන මම උත්සාහ කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මාගේ සංඝ රත්නයේ මහා සංඝ රත්නයේ ඉන්නවා. ඒ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්න. මගේ වචනයක් දෙයක් ඔය කියවෙයි. ඒවත් අහගෙන යම් කිසි කමනක් යන්න පුළුවන්. හොඳයි. අපි කෙටියෙන් කතා කරමුකෝ. අද දවසේ මේ පළවෙනි මේ ධහම සහ වර්ම කියන මාතෘකාව ඔස්සේ ගොඩනැගෙන පළවෙනි කතිකාවතෙන් හින්දා කෙටියෙන් කතා කරමු. බෞද්ධ ආගම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුල අපි කියමු භාවනා යෝගීව යම් කිසි කමනක් කියන පුද්ගලයෙක් නැත්නම් ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියමුකෝ. අපි එහෙම කතා කරමුකෝ. එතකොට බණ භාවනා කරගෙන එන අය විවිධ වත් පිළිවෙත් කරගෙන තානමාන පින්කම් කරගෙන එන අය පින් කුසල් බල වීගෙන එනකොට පින් කුසල් බල වෙනකොට මෙන්න අරුම පුදුම කාරණාවක් සිද්ධ වෙනවා. ධර්මයේ තුලම කියනවා පංච අභිඥාවන් පහළ වෙනවා කියලා. තුන්කල් දැක්ම නුවණ පරිචිත්තය නැත්නම් වෙන කෙනෙකුගේ හිත කියවා ගැනීම ආදී වූ පංච කර්ම පහක් ඔස්සේ අවදිවීමක් වෙනවා. ඔය අවදිවීම වෙනකොට තමයි ඔය වර්ම කියන දේ ඈඳින්නේ. වර්ම කියන දේ ඈඳින්නේ සමහරක් වෙලාවට මූලාරම්භයේ මේ සංසාරේ කලකිරිලා නැත්නම් ජීවිතේ කලකිරිලා නැත්තම් වෙන ප්‍රශ්න හින්දා තමයි මේ ධර්මයේ බණ අහලා භාවනා කරන්න පටන් ගන්නෙ. එහෙම යනකොට එක එක දේවල් වෙන්න පටන් ගන්නවා. වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ කෙනෙක් දැක්කහම දෙයක් ඒ කෙනා ගැන කියන්න හිතෙනවා. එතකොට ඒ සිතුවිලි එනවා. යම් කිසි කාරණා ඔස්සේ ගවේෂණය කරන්න උත්සාහ කරනවා. ඔහොම වෙනකොට සමහරක් අයගේ මේ නේත්‍රා ඇරෙනවා නැත්නම් නේත්‍රා වරම නැත්නම් දෙවෙනි ඇස විවර වීමක් වෙනවා. කර්ණ මුණ්ඩි විවර වීමක් වෙනවා. නැත්නම් සිහියට සියලු දේවල් ප්‍රකාශ වෙනවා. විශ්වය හරහා වූ වේවා, ඉෂ්ට දේවතාවක් හරහා හෝ වේවා, නැත්නම් තව දේවතාවක් හරහා වූ වේවා, නැත්නම් ඥාති බලවේගයක්, പ്രേත බලවේගයක්, යක්ෂ බලවේගයක් හරහා හෝ වේවා, කරුණු කාරණා හිත තුළට එන්න ඇවිදින් වරන් ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ උගාදුරට බණ භාවනා කරන පින් කුසල් අවදි වෙනකොට ඔය අර පෙර කාලේ වගේ උළු කරගෙන වරන් නම් ඉන්නේ නැහැ.
අසිහි වරන් ඉන්නේ නැහැ. උපරිම අඩ සිහියත් එක්ක දිෂ්ටියක් එක්ක අඩ සිහි වරමත් එතනින් යාට සිහි වරමත් චිත්ත මුංගිය නැත්නම් හොම එක කතන්දර තියෙනවා. සිහි වරම කියලා කියනවා. සිහිය ප්‍රඥාව අවදි වුණාන් පස්සේ සිහියට එන දේවල් ඒ වරම් සිහි වරම කියලා කියනවා. ඒ කියන්නේ හැමෝම කියන කතාව මම කියන්නේ. එතකොට ඊට පස්සේ ආකර්ෂණ වරම නැත්නම් දේව ආකර්ෂණයක සිදු වෙන වරම කියලා කොටස් වාගයක් බෙදිලා එනවා. ඒ කොහොම නමුත් ඒව ලැබෙන්නේ අර ආපු ගමනේ තුල පින් කුසල් අවදීමත් සමගම. ඔන්න බණ භාවනා කරගෙන දානමාන පින්කම් කටයුතු කරගෙන එන අපිට හම්බ වෙනවා වරමක්. නොයෙකුත් දේවල් එනවා. එතකොට ඔය අතරේ සංසාරේ තමන් කරපු කියපු හැකියාවන් එතනින් එහාට දක්ෂතාවයන් ශක්තියින් සුද්ධ අසුද්ධ දෙකම එන්න පටන් ගන්නවා. ඔන්න කතන්දරේ හැදෙනව වරමක් කරන්න ඕනේ කියලා. නැත්තම් මොකක් හරි අස්වාභාවික දෙයක් නැත්තම් ඇඟට දැනිලා හෝ හිතට දැනිලා හෝ නිකන් වෙන ප්‍රශ්නයක් කරහා හෝ වේවා ගුරුනාංශ කෙනෙක් ළඟට විද මහත්යෙක් ළඟට ගිහිල්ලා දෙවොලකට ගිහිල්ලා යම්කිසි හේතු කාරණාවක් මුල්කටගෙන ඔය වරම ඉස්මතු වීමක් වෙනවා. අද සමාජයේ වෙන්නේ එහෙම තමයි. මම ඔක අමුතුවෙන් කියන්නේ මොකද වරන් සම්බන්ධව ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධව කතා කරන බොහෝ උදවිය ඔය ගැන කතා කරන නිසා. මොකද කවුරු හරි කතා කරලා දිනවනම් මම කතා කරන්න ඕනේ නේ අපරාධනේ. ඒකට බෙදී වෙනත් දෙයක් කියනන්ට හොඳයි කියලා මට හිතෙනවා. මයි සම්බන්ධව කතා කරන්න යන්නේ නැහැ. එතකොට දැන් වරමක් හම්බෙලා දැන් ඔන්න වරමක් තියෙනවා කියලා හෝ වේවා නැත්නම් වරමක් හදන්න පුළුවන් හෝ වේවා කියලා ඔන්න දහම සහ වරම කියන ගැටලුවට අපි මුහුණ දෙනවා. දහම සහ වරම කියන ගැටලුවට අපි මුහුණ දෙනවා. ඔතන තමයි අපේ මාතෘකාවේ ආරම්භ වෙන්නේ. හරි. අද දවසේ මම වැඩිපුර මේ මාතෘකාව මේ මාතෘකාව ගැන දැනට කතා කරන්න යන්නේ නැහැ. මම කිව්වේ මූල ආරම්භය මේ දහමත් එක්ක එනකොට කොහොමද වරමක් සම්බන්ධ වෙන්නේ කියන කතාව. තව තියෙන පැතිකඩවල් ගොඩක් තියෙනවා මේ දහම සහ වරම සම්බන්ධ වෙන. එතකොට අද දවසේ නතර වෙන්නේ බණ භාවනා කරගෙන ඇවිල්ලා ගමනක් එනකොට විවිධාකාර විදිහකින් කිසියෝ වරමක් සම්බන්ධ වීමක් වෙනවා. අපි කතා කරමු කොහොමද මේක සම්බන්ධ වෙන්නේ, කොහොමද ඒක සිද්ධ වෙන්නේ, එහෙම වුණාට පස්සේ කොහොමද ඒ ගැටලු ඇති වෙන්නේ, කොහොමද ඒක සාර්ථක කරගන්නේ, නැත්නම් ඒක වරමක්ද නැත්නම් ඒක විනයක්ද නැත්නම් සංසාරේ පුරාවට ආපු වෛරක්කාරීට ගොදුරු වෙලාද කියන මාතෘකා රසක් ඔස්සේ කතා කරනවා අපි. එහෙනම් ඔබට අද දවසේ මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් තේරුම් ගත්තා නම් ආරම්භයක් වශයෙන් ඊළඟ වීඩියෝ එකෙන් අපිට කතා කරන්න පුළුවන්. අපි කතා කරන්න පුළුවන් මේකෙන් එහාට මොකද්ද කාරණා කියලා. එහෙනම් අසාසිටි සියලු දෙනාටම බොහොම ස්තුතියි. දිගටම රැඳී ඉන්න ඕනේ. එතකොට තමයි මේ හරියාකාර මේ කරුණු කාරණා ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙන්නේ. මෙන්න මේ දෙයට යම් කිසි දෙයක් තව එකතු කරන්න තියෙනවා නම් අන්න අර යට පල්ලෙන් ඔයාලා විස්තර දාන්න තැනක් තියෙන්නේ. එතෙන්ට ලියලා යවන්න. ගැටලුවක් මොන හරි තියෙනවා නම් මාගේ නම්බරේ මේ නාලිකාව තුල නැහැ. ඔබට පුළුවන් ඔබේ නම්බරේ දාලා ගැටලුව කියන්න. මම මෙසේජ් එකක් දාන්නම් උත්තරේ කියලා. හොඳයි නියම. එහෙම හොඳයි. එතකොට මට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ප්‍රශ්න වැඩි වෙනවා. හොඳයි. එහෙනම් තෙරුවන් සරණ සුබ දවසක්. සියලු ශාස්ත්‍රවරයන් වහන්සේලාගේ පීඨ සරණ ආරක්ෂාව ලැබෙත්වා. විශ්ව මාතාවගේ පීඨ ආරක්ෂාව ලැබෙත්වා. එහෙනම් ජයෙන් ජයම වේවා.